Rebecca Devaprasadini. මම අද ඉන්ට්‍රොඩියුස් කරන්නේ e-commerce web application එකේ sign in sign up design එක කොහොමද ක්‍රියේට් කරන්නේ කියලා. මේ තියෙන්නේ e-shop එකේ head එක. මේ e-shop කියලා title එක දීලා logo එක add කරලා තියෙනවා. මේ තියෙන්නේ body එක. body එකේ header එකේ තමයි logo එක add කරලා hi welcome to e-shop කියලා දීලා තියෙන්නේ. මේ contain එක container එකේ තමයි sign in sign up sign up එක ඩිසයින් වෙන්නේ. මේ footer එකට තමයි copyright statement එක add කරලා තියෙන්නේ. container එක ගත්තොත් container එකේ වම් පැත්තේ මම image එකක් දාලා තියෙනවා. ඒකෙන් තමයි මේ e-shop එකට අදාළ මූලික අර්ථය දෙන්නේ. sign in sign up එකෙන් මේ ඔයාලට පේන්න තියෙන්නේ sign up එක. මේ account එකක් create කරගන්න තමයි මේක යොදාගන්නේ. පරිශීලකයාට නව ගිණුමක් ආරම්භ කරන්න. ඉතින් මේකේ ඔයාලට පේනවා first name, last name, email, password, mobile වලට අදාළ details ඇතුළත් කරලා මේ gender එක select කරලා ඔයාලට sign up වෙන්න පුළුවන්. එතකොට account එකක් create වෙනවා. මේකෙන් අලුත් ගිණුමක් නිර්මාණය කරගන්න තමයි යොදාගන්නේ. ඔයාලට දැනටමත් account එකක් create කරලා තියෙනවා නම් already have an account sign up කියලා sign in කියලා sign in එකට යන්න පුළුවන්. sign in එකට ගියපුවාම email password දීලා sign වෙන්න පුළුවන්. කලින් අපි ඇතුළත් වෙලා තියෙනවා නම් මේ details දාලා තියෙනවා නම් remember me එකෙන් අදාළ email password එක auto වැටෙනවා. remember me කියන option එක click කරපුවාම sign වෙන්න පුළුවන්. අපි හිතමු password එක අමතක වුණා කියලා මේ details අතුලත් කරද්දී forget password දීලා sign වෙන්න පුළුවන්. එතකොට මෙතන password එක වැටෙනවා. මේකෙන් වෙන්නේ අලුත් ගිණුමක් තියෙන කෙනෙක්ට තමාගේ ගිණුමට ඇතුල් වෙන්න තමයි මේක යොදාගන්නේ. දැනටමත් account එකක් create කරලා නැත්නම් ආයෙ අපිට ගිහින් new to e-shop හරි එහෙම ගිහිල්ලා මේ account එකක් ආයෙ අලුතෙන් create කරගන්න sign up වෙන්න පුළුවන්. ඔයාලට පේනවා මම දැන් එකම page එකකින් වගේ ගියේ එකම index file එකෙන් තමයි ගියේ. මෙතන ඔයාලට පේනවා local host මේ මගේ මේ address එක. මම මේ දෙකම create මේ sign in එකයි sign up එකයි දෙකම create කරලා තියෙන්නේ එකම PHP මේ file එක. මේ ඒ වගේම ඔයාලට පේනවා මේ එකම background එක තමයි මම දාලා තියෙන්නේ. background දෙකක් දාලා තියෙනවා. මේ විදිහට තමයි මම design එක හදාගෙන තියෙන්නේ. අපි දැන් responsive ද කියලා බලමු. මේ තියෙන laptop PC size එක මේ එතකොට මේ වගේ තමයි පෙන්වන්නේ. tablet වගේ size එකට ගත්තාම අර image එක නැතිව යනවා. ඒ වගේම අර photo එකේ තිබ්බ copyright statement එකත් නැති වෙනවා. මේ තියෙන font size එකට වගේ වෙද්දී ඔයාලට පේනවා ටික මේ details අතුලත් කරන fields එහෙම size එක වෙනස් වෙනවා. මේ විදිහට තමයි responsive එක වෙනස් වෙන්නේ. අපි දැන් බලමු index.php file එක. මේ තියෙන්නේ head එකේ title එක e-shop කියලා දාලා තියෙනවා. මම මේකට logo එක add කරලා තියෙනවා. ඒ වගේම දැන් අපි බලමු body එක. body එකේ කොටස් තුනකට තමයි බෙදලා තියෙන්නේ. body එක ගත්තාම body එකේ header එක මේ විදිහට design වෙලා තියෙනවා. container එක තමයි sign in sign up එක තියෙන්නේ. ඒ වගේම footer එකේ අපි දාලා තියෙන්නේ copyright statement එක. header එක ගත්තාම header එකේ logo එක දාලා hi welcome to e-shop කියලා දාලා තියෙනවා. ඔයාලට පේනවා මම මේ හදලා තියෙන div වලින් div කීපයක්ම දාලා තියෙනවා. container එක ගත්තාම container එකේ
container එකේ තමයි sign in sign up එක හදලා තියෙන්නේ. මේ තියෙන sign up එක එකේ create new account කියලා මුලින් දීලා තියෙනවා. ඊට පස්සේ first name, last name, email, password, mobile, label හා input වලින් දීලා තියෙනවා. ඒ fields පුරවන්න input fields වලින් දීලා තියෙනවා. ඒ වගේම gender එක select කරගන්න ඕන හින්දා අපි ඒක database එකත් එක්ක connect කරලා PHP වලින් හදලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන බටන් එකකින් දාලා තියෙනවා sign up වෙන්න. ඒ වගේම ඊගාවතයි බටන් එකකින් දාලා තියෙනවා අපිට account එකක් තියෙනවා නම් ඒකෙන් sign in වෙන්න පුළුවන් වෙන්න. ඒක on click එකක් කරහා තමයි අපිට මේ function එක අල්ලගෙන තියෙන්නේ. sign in එක ගත්තාම sign in එකට ගියපුවාම email එක password එක database එකෙන් අල්ලගෙන database එකට ගිහින් ගන්න පුළුවන් විදිහට තමයි දීලා තියෙන්නේ PHP වලින්. මේ තියෙන email එක design කරගෙන තියෙන විදිහ මේ password එක ඒ වගේම ඒකෙත් forget password දාන්න පුළුවන් වෙන්න database එකත් එක්ක connect කරගෙන තියෙනවා. ඒ වගේම on click එකක් කරහා ඒක function එකකට අරන් තියෙනවා. sign in එකේදී ආයෙ නැවත sign in වෙන්න ඕන නම් sign in වෙන්න මේ on click එක හරහා දීලා තියෙනවා. ඒ වගේම අලුත් ආයෙ නැවත account එකක් create කරගන්න ඕන නම් on click එකකින් ආයෙ නැවත අර මුල් තැනට යන්න පුළුවන් වෙන්න මේ විදිහට බටන් එකකින් හදලා තියෙනවා. foot එක ගත්තාම foot එකේ තමයි අපේ copyright statement එක දීලා තියෙන්නේ. දැන් අපි බලමු style එක style.css එක මේ තියෙන්නේ main body කියලා main body එකට අදාළ background එහෙම දාලා තියෙන එක මේ logo එක design කරගෙන තියෙන විදිය මේ මම fonts දෙකක් add කරගෙන තියෙනවා තුනක් add කරගෙන තියෙනවා. ඒ වගේම දැන් අපි බලමු script එකට ගියපුවාම මේ තියෙන්නේ sign in sign up එක අල්ලගෙන තියෙන එක මේ sign up එකට අදාළ function ටික මේ sign in එකට අදාළ function එක මේ විදිහට තමයි මම index මේ